කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් අදත් මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ අලුත්ම රජයේ රැකියා අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඉතින් ඔයාලා දන්නවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වෙනකොට ඩිපෝ 105කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම 25000කට අධික සේවක සංඛ්‍යාවක් මේ වෙනකොට රාජකාරී කරනවා. ඉතින් මෙන්න මේ වගේ ආයතනයකින් ඔයාලට ලබා දෙන අලුත්ම රැකියා අවස්ථා කිහිපයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න හා ඒවට අයදුම් කරන්නේ කොහොමද? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් මොනවාද? ඒ වගේම ඒ සඳහා ඔයාට ලබා දෙන වැටුප් පරිමාව කොහොමද? ඒ වගේම අවසන් දිනේ කවද්ද මේ රැකියාව සඳහා අයදුම් කරන්න පුළුවන් කියන කරුණු කාරණා කිහිපය අරගෙන තමයි ඔයාලට මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට හමු වෙන්න ආව. ඉතින් අපි බලමු මොකද්ද මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබා දීලා තියෙන රැකියා අවස්ථාව. ඉතින් ඔයා කොහොමද මේකට අයදුම් කරන්න කියන කාරණාව අපි අද කතා කරලා බලමු. ඉතින් මේකෙදි පළමුවෙන්ම ඉදිරිපත් කරලා තියෙන රැකියා අවස්ථාව වෙන්නේ වැඩමූලික තනතුර MA2 කියන එක. එතකොට මේකෙදි බාහිර අයදුම් කරුවන් සඳහා අවශ්‍ය සුදුසුකම් මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. ඉතින් මේ ශ්‍රේෂ්ඨයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NVQ 5 මට්ටමක නොඅඩු මට්ටමක ප්‍රවීණතා සාතිකයක් ලබා තියෙන්න ඕන. ඒ වගේම තනතුරෙහි විශේෂ ශේෂ්ත්‍රයට අදාළ වෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් නිකුත් කරන ජාතික වෘත්තීය පුහුණු කුසලතා NVQ 4 මට්ටමක නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියන කරුණු කාරණා තියෙන්න ඕනේ. ඒ වගේම අදාළ ශේෂ්ත්‍රයේ තනතුර අවම වශයෙන් වසර 3ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තිනවා. ඒ කියන්නේ ඔයාට අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් මේ සඳහා තියෙන්න ඕන. මේ බාහිර අයදුම් කරුවන්ට වැඩමූලික තනතුර කියන තනතුරට අයදුම් කරන්න නම්. ඒ වගේම කාර්මික විදුලි කියන තනතුර ආය දාලා තියෙනවා. ඉතින් මේ සඳහාත් බාහිර අයදුම් කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි වාහන විදුලි පද්ධති හා ඒවා නඩත්තුවට අදාළ විශේෂ ක්ෂේත්‍රය සම්බන්ධ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ 4 මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර අයදුම් කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ගමනාගමන මණ්ඩලයේ දැනට රැකියාව කරන අයට ඒතකොට මේකෙදි අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 5ක පළපුරුද්ද සහ කාර්මික විද්‍යාලයකීය වෘත්තීය පුහුණු ආයතනයකින් අදාළ තනතුරෙහි කාර්යභාරයට අනුකූල වන ජාතික වෘත්තීය කුසලතා එනිකු දෙවන මට්ටමකට නොඅඩු මට්ටමක වෘත්තීය පරීක්ෂණයකින් ට්‍රේඩ් ටෙස්ට් එකකින් සමන්විත ප්‍රාථමික අර්ධ ශිල්පීය හෝ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණන සේවකීන් හෝ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයක තනතුරකට විශේෂේෂ්ත්‍රයට අදාළව නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ 4 වෙනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕන කියලා දාලා තියෙනවා. මේක ඇවිල්ලා අභ්‍යන්තර අයදුම් කරුවන්ට මේ දාලා තියෙන්නේ. ඉතින් ඊළඟ රැකියාවෙදී යාන්ත්‍රික ශිල්පී තනතුර. එතකොට මේක බාහිර අයදුම් කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි සුදුසුකම් විදිහට මෙයාලා ඉල්ලන්නේ යන්ත්‍රෝපකරණ ක්‍රියා කිරීමේ ශිල්පයට අදාළව විශේෂ ශාස්ත්‍රයට සම්බන්ධව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ 4 වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕන. මේ සඳහා අභ්‍යන්තර අයදුම් කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකට අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 5ක පළපුරුද්ද හා කාර්මික විද්‍යාලයක වෘත්තීය පුහුණු ආයතනයකින් ගන්නා ලද NVQ 2 මට්ටමේ පුහුණු සහතිකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට කාර්මික මෝටර රථ තනතුර සඳහාත් මෙයාලා බඳව ගැනීම කරනවා. එතකොට මේකෙත් බාහිර අයදුම් කරුවන් සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි වාහන යාන්ත්‍රික පද්ධති හා ඒවා නඩත්තුවට අදාළ විශේෂ ශාස්ත්‍රයට සම්බන්ධ වෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද NVQ 4 මට්ටමේ සහතිකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම අභ්‍යන්තර අයදුම් කරුවන්ට අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 5ක පළපුරුද්ද හා NVQ 2 වෙනි මට්ටමකට නොඅඩු ශිල්පීය නොවන සහතිකයක් අවශ්‍ය වෙනවා මේ සඳහා අයදුම් කරන්න නම්. එතකොට මෙන්න මේ රැකියාව සඳහා තමයි මේ වෙනකොට ගමනාගමන මණ්ඩලයෙන් නිකුත් කරලා තියෙන රැකියාව අවස්ථාවන්. එතකොට මේකෙදි
වැටු ප්‍රමාණයන් මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට වැඩ මූලික තනතුර සඳහා රුපියල් 50000ක මූලික වැටුපක් සහ ඊට අමතරව ඔයාට දිරි දීමනා මේදී ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කාර්මික වාහන විදුලි යාන්ත්‍රික ශිල්පී කාර්මික මෝටර රථ ඉන්ධන පොරම්බ කාර්මික කියන රැකියා සඳහා 43280ක මූලික වැටුපක්ද ඊට අමතරව අදාළ දිරි දීමනා හිමි වෙනවා. ඒ වගේම වැද්දුම්කරු තහඩු පෑසුම්කරු කියන රැකියාව සඳහා 42300ක මූලික වැටුපක් තියෙනවා. ඊට අමතරව ඔයාට අදාළ දිරි දීමනා ලැබෙනවා. එතකොට මේකෙද මේ රැකියා ඇත්තටම ස්ථීර තනතුරක් විදිහට තමයි බඳවා ගැනීම කරන්නේ. ඒ වගේම ඔයාට ලංකාවේ ඕන තැනක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන හා ඒ වගේම කාල චක්‍ර ක්‍රමයට එහෙම නැත්නම් ෂිෆ්ට් එකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මේ සඳහා හැදුම් කරනවා නම්. එතකොට මේකෙදි 2026 පළවෙනි මාසේ 26 වෙනි දිනට පෙර ඔයාගේ ඇප්ලිකේෂන් එක දෙන්න ඕන සභාපති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අංක 200 කිරුළපාර නාරායන්පිට කොළඹ 5 කියන ලිපිණියට. එතකොට ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ මොබයිල් ඇප් එකට අපි සම්පූර්ණ විස්තරය දාලා තියෙනවා. එතකොට මොබයිල් ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප්ලිකේෂන් එක ඔයා ෆිල් කරලා මම කලින් කියපු ලිපිණයට ඔයාට යවන්න පුළුවන්. නම් නැවතත් ලිපිනය සඳහන් කරන්න සභාපති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අංක 200 කිරුළපාර නාරායන්පිට කොළඹ 5 කියන ලිපිනයට යවන්න 2026 පළවෙනි මාසේ 26 වෙනිදාට පෙර. ඉතින් මම හිතනවා මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා තියෙන රැකියාව සඳහා ඔයාට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා අයදුම් කරන්න ඉතා ඉක්මනින් මොකද වැඩි දවසක් නැති නිසා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම channel එකට අලුත් කෙනෙක් නම් channel එකට දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳව විස්තර දැනගන්න ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න කියලා තිල්ලන ගමන් අදට ගිහින් එන්නම් අලුත් රැකියාව අවස්ථාවකින් නැවත හමු වෙමු.